සාදරෙන් ආදරෙන් පිළිගන්නවා YouTube channelට ආයවතක් ඔයාලා වෙනද වගේ මම ඔයාලට න බස් සිමට ඉන්දුනීසියාවේ තවත් සීක්‍රට් ලොකේෂන් එක. කට්ටිය subscribe කරලා වීඩියෝ එකට සෙට් වෙමු. අද කියන වීඩියෝ එක ගැන කිව්වොත් එහෙම අපි ගිහින් බලමු. කට්ටිය අලුතෙන් සෙට් වෙනා වීඩියෝ එක බලලා හොඳ නම් like කරන්න comment කරන්න share කරන්න. අලුතෙන් සෙට් වෙනා subscribe කරලා help එකක් දෙන්න. ඉදිරියට හොඳ වීඩියෝ ගේනවා. මේ මොඩ් එක දාන ඉතියත් දැන් මම ඔයාලට ගේන්න හිතන් ඉන්නේ ලබන සතියේ හරි ඊළඟ මාසේ හරි. හරිද guys? අපි දැන් යන වීඩියෝට free mode map එක තෝරගන්න ඕනේ guys ඔයාලා. free mode දාගෙන ඔන්න ඔයාලා මේ හොඳට නගර දෙක බලා ගන්න. ඔයාලා දැන් තෝරගන්න ඕනේ මෙන්න මේ නගර දෙක. සුරේබයි සෝලෝ මොකද්ද නගරයක් අන්නේ නගර දෙක තෝරගන්න. බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. හරි කට්ටිය මැප් එකට ආවා. පළවෙනි මැප් එකේ අපි ඉවරකම් යන්න ඕනේ. දෙවෙනි මැප් එකේ තමයි ලොකේෂන් එක තියෙන්නේ. පළවෙනි මැප් එකේ ඉතින් ගොඩක් දුර යන්න නැහැ. පළවෙනි මැප් එකේ පොඩ්ඩක් දුර යන්න තියෙන්නේ. මේකෙන් ගයිස් බස් එක දාලා තියෙන රෙඩ් රෝ බස් එකේ අපි පළවෙනි මැප් එකේ පොඩ්ඩක් දුරක් පළවෙනි මැප් එකේ ඉවරන ඉතින් පොඩ්ඩක් දුරක් තියෙන. ඒක ගිහලා දෙවෙනි මැප් එකට යන්න තියෙන ගයිස්. කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් එකක් දෙන කට්ටිය. ඉක්මනට සබ්ස්ක්‍රයිබ් 250ක් ගහමු. දැන් 220යි. කට්ටිය මේ යන පාර උතර බලා ගන්න. කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් එකක් දෙන කට්ටිය like එක comment එක share කරලා ඉතින් හෙල්ප් එකක් දෙන්න. මේ වීඩියෝ එක තමයි මම ඔයාලට කියන්නේ long වීඩියෝ එක. මේක විනාඩි 10ක් තියෙනවා guys. ඒක skip නොකර බලන්න. skip කරලා බලන්න ඕන. වේගය වැඩි කරලා බලන්න. යවන්න එපා. මේ අපි දැන් පළවෙනි මැප් එක අන්තිම ෂොට් ඉන්නේ. තව ෂොට් එකෙන් පළවෙනි මැප් එකත් ඉවරයි guys. දෙවෙනි මැප් එක ලෝඩ් වෙනවා. දෙවෙනි මැප් එක තමයි අපිට යන්න තියෙන්නේ. දෙවෙනි මැප් එකෙත් සාමාන්‍ය දුරක් යන්න ඕනේ. දෙවෙනි මැප් එකේ අපිට සීක්‍රට් ලොකේෂන් එකට යන්න තියෙන්නේ. මොකද ඒකේ තමයි ෂෝට් කට් දාලා යන්න තියෙන්නේ අපිට. ඔන්න guys පළවෙනි මැප් එක ඉවරයි. හා guys දෙවෙනි මැප් එක ලෝඩ් වෙනවා දැන්. guys දෙවෙනි මැප් එක ඔන්න එහෙම ලෝඩ් වුණා. දැන් අපි යන්නේ දෙවෙනි මැප් එක. හරිද guys? මම ඔයාලට පෙන්නන්න යන්න ඕන තැන. අපි දැන් ඔය කෙලින් පාරෙන් ගිහලා උතනොත් කෙලින් යන්න. ගිහලා උතන V එකක් තියෙන්නේ. ඒ V එකෙන් පල්ලෙහාට යන්න ඕන. ඒ V එකෙන් පල්ලෙහාට ගියොත් අපිට ලොකේෂන් එක ගන්න පුළුවන්. ඒකෙන් දැන් හොදට බලා ගන්න. අපි දැන් යන් guys. දැන් අපි ළඟයි කියන්නේ V එකට ළඟයි. V එක ගිහලා V එකේ පස්සේ ඔෆ් රෝඩ් පාරවල දෙතුනක් තියෙන ඊට පස්සේ ඒ පාරවල වලින් ගියට පස්සේ තමයි තියෙන්නේ මේ පොඩි දුරක් ගියට පස්සේ තමයි තියෙන්නේ මේ පන්සල කට්ටි සබ්ස්ක්‍රයිබ් කරලා හෙට්ටක් දෙන්න. ඔය ලස්සන තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක පොඩ ප්‍රෙස් කරලා බලන්න ආසයිතේ කට්ටිය. Oh my god. දැන් අපි කොටල් ළඟයි. කට්ටි සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් එකක් දෙන්න. ආයෙ කියන සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තියෙන නෑට වීඩියෝ කොහොමද බලන්න බලලා ලොකේෂන් එකට ගිහලා ලොකේෂන් එක කොහොමද කියලා විස්තර කරලා මට කියන්න. මේ ලොකේෂන් එක තව අමුතු රහසක් තියෙන. ඒ රහස මම අන්තිමට කියන. ඒ රහස ඔයාලා හොයාගත්තොත් මටත් කියන්න. මොහොතින් හැමදේම දන්න වැඩ මේ ඒ රහස හොයාගත්තොත් ඔයාලා මටත් කියන්න. ඔන්න බෝඩ් එකේ ඉන්නේ අපි දාගන්නවා වමට guys. මෙන්න මෙතන වමට දාගන්නවා. මේ දැන් අපි ෂෝට් කට් එකේ ඉන්නේ. මේ ෂෝට් කට් එකෙන් දැන් අපි තවත් ෂෝට් කට් එකකට දාන්න යන්නේ guys. හරිද? තව පොඩ්ඩක් ගිහින් ආයෙ වමට දානවා. ඒ පාර නම් පොඩි පාරක් තියෙන්නේ. තාර පාරක් නෙමෙයි මේ පාරේ තියෙන්නේ. ඔන්න ඔය පාරේ දාගන්න ඕන guys. හොඳට මෙතන මතක තියාගන්න මේ බෝඩ් එක රතු බෝඩ් එක MFC කියලා ගහලා තියෙන්නේ. එතනින් දාගන්නවා අතුලට. මෙන්න මේක දැන් ගියලා යන්නේ. මේ ප්‍රතිදියා ගියා හරි. මේ දැන් අපි ඉන්නේ මේ පන්සල ගොඩක් ළඟයි. දැන් ඔයාලා හොඳට බලා ගන්න ලොකේෂන් එක විදිහ. දැන් අපි ළඟ ඉන්නවා කොට පොඩ්ඩක් ළඟ නැහැ චොට දුරයි. emotional damage. සුපර් හෙප් එකක් දෙන්න. වීඩියෝ කොහොමද බලන්න ගිහලා රහස මට තේරෙනවා කියන්න. කලින් වීඩියෝස් බලන්න. තව හොල්මම වීඩියෝ වගේක් තියෙන ඒවත් ගේන්නම් ඔයාලට guys. සබ්ස්ක්‍රයිබ් කරන්න. කට්ටියලා වීඩියෝට වල ළඟයි. දැන් ඔය කෙලින් ඔය පාර එන පාරෙත් කෙලින් යන් guys. දෙරෙන් කෙලින් දායන් guys. අන්න උතනින් දැන් අපි ගියාට පස්සේ දැන් පොඩ්ඩ දුර අපිට යන්න තියෙන guys. දැන් පොඩ්ඩ දුරක් යනවා ඉතින් ඒත් guys. ඔය පාලම් පාස් කරන්න ඕනේ. මේ පාලම් පාස් කළා තමයි කට්ටියට අපි යන්න තියෙන්නේ ලොකේෂන් එකට.
ලස්සන ලොකේෂන් එකක්. ඇත්තට මේ පන්සල ඉන්දුනීසියාවේ තියෙනවා කියලා try කරලා බලුවා. ඔව් ඇත්තටම තියෙන පන්සලක් ඒක. කලින් මතක ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් අපි හොයාගත්තා. ඒ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක තියෙනවා මේ ඉන්දුනීසියාවේ. හැබැයි අපි ගිය ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක නම් ඇත්තටම මේ හදලා ඉවරයි. හැබැයි දැන් අපි බලන්න ගිය එක නම් තාම හදන ගමන් ඉන්නේ. ඔයාලා බලන්න නැත්නම් ඒක බලන්න. ඒක පට්ට ලොකේෂන් එකක්. රියලිස්ටික් විදිහට තියෙනගේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් ලස්සනට ඉතින් මම බලන්න ගියා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලා මේ වීඩියෝ බලලා දෙන්නේ. කට්ටිය වීඩියෝස් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මම පෙරේද ශිවන්‍යා බලන්න ගියා මේ ගේම් එකේ. ඔයාලා ඒකත් දැක්කත් දන්නේ. ඒකත් බලන්න කට්ටිය. දැන් අපි ගොඩක් ළඟයි. දැන් ওই මැප් එකේ අපිට අතර අර මේ පොඩි පාර වලින් ආවට පස්සේ හැමෝම පළවෙනි දකුණු අත පැත්තේ තියෙන පාර තමයි දැන් අපි හැරෙන්නේ. ඔයාලා බලන්නේ පළවෙනියට මේක තමයි දකුණු අත පැත්තේ හැරෙන දේ පාර. දැන් අර අපි කලින් පොඩි ඕෆ් රෝඩ් පාර වල කෙටි පාර වල ඉන්න මහා පාරට යනනේ. එතනින් පස්සේ දකුණු පැත්තට හැමෙන පළවෙනි පාරෙන් දැන් අපි දාන්න ඕනේ. දැන් අපි ඉන්නේ පන්සලක. දැන් නම් බොරුම ඇත්තටම දැන් ඉන්නේ පන්සලක ගයිස්. දැන් ඔන්න ඉස්සර මම හොරට පන්සල වල පෙනේ. පන්සල පේනවනේ වද්දගත්ත පස්සේ කවුලන්නේ නැහැ. දැන් ඉස්සර තියෙන පන්සල. ඔය ඉස්සර වංගුවවත් ගන්න නැහැ. කෙලිම යනවා. ඔතන යනකොට පන්සල දිනවා ගයිස්. ඔයාලා මෙතන දෙන්න උතන මතක තියාගෙන යන්න දෙන්න. ඔන්න පන්සලට මෙන්න මේක පන්සලේ දොරට. ටීමීට ඇතුළට දාගමු ගයිස්. පොඩි ගේමක් දෙන්න ඕන දාන්න. ටීමීට අරගමු ගයිස්. බස් එක ඇතුළට දාගත්තොත් ගොඩ ඉතින් ආයේ බස් එකේම ඇතුළට යන්න පුළුවන්. ටීමීට අරගමු ගයිස්. පිටුවසට අද්දගමු. හරි දැන් දා. හරි ගයිස් බස් එක ඇතුළට දාගත්ත අපි යහතින් බස් එක කිසි අවුලක් නැහැ. ඩැමේජ් එක තුනක් ගියා. එච්චර ගණන් ගන්න බෑ වෙන්න අපිට. මේක ගන්න බලන්න සතමේ බුදු පිළිම. සතේනේ බුදු පිළිම ගන්න කලින් අපි පන්සලේ ඉස්සරහා ගෑල්ල බලෙමු. පන්සලේ ඉස්සරහා ලුක්ටික බාන්නයන් අපි ගයිස්. කට්ටිය බාන වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න හෙල්ප් එකක් දෙන්න කට්ටිය. සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබ අහලා බං. ඕන්න ඔක තමයි බිල්ඩිම. මෙන්න මේ බිල්ඩිම පන්සලේ ඉස්සරහා ගෑල්ල. නයිස් ලොකේෂන් එක නේ ගයිස්. කැමරාව පාරක් දාගමු. බුදු පිළිම එක පට්ට ලස්සනට දෙනවා. පල්ලේ නෙළුම් වලකුත් තියෙනවා ගයිස්. ඒවත් බලන්න ඇවිල්ලා. එන්න අපේ බුදු පිළිම ටික. කට්ටිය මග බුදු පිළිම තියෙනවා 10ක් විතර තියෙන බුදු පිළිම තියෙනවා. මේක නෙමෙයි ගයිස් මේ පන්සලේ තියෙන අරුම පුදුම දේ. රහස මේක නෙමෙයි. රහසක් තියෙනවා. හැබැයි රහස මේක නෙමෙයි. අපි අර පැත්තට යනකොට සතපෙන බුදු පිළිම බලන්න. පට්ට සිරි කියුණා. ඒකත් නෙමේ ගයිස් මේකේ තියෙන රහස. ඒක බලන්න යන්කෝ. සතපෙන බුදු පිළිම අර තියෙන්නේ. ඊයේ මන්ද අපි ෂෝට්ස් එක බලුවාගෙන හිතනවා ෂෝට් එකේ තියෙනවා මේ බුදු පිළිමේ. නටන්න එපා පන්සලේ ඉඳී. අඩෝ ලයිස් ලොකේෂන් උඩේ ඔය ෆොටෝ එක ගහන්න වැටෙන්නේ පන්සලේ නමද කොයිද? බුදු පිළිම පට්ට ලස්සනට හදලා තියෙනවා. සුපිරි බුදු පිළිමේ ඉතින් හදලා තියෙනවා. සුපිරිට ගේම් එකේ වුණත් ඉතින් ෆොටෝ ගන්නත් දාගන්න ඕනේ ඉතින් ඒක නෑ. ඉතින් ගයිස් ෆොටෝ පාරකුත් දාගත්තා. දැන් අපි යන් අපේ රහස බලන්න. මෙන්න මේ පොකුණ ඇතුළට පයින්න නේ. පයින්. පෑන්න ගයිස්. ඔන්න අපි ඇතුළේ ඉන්නේ. හරිද? උඩ පේන්නේ නැහැ. බලමු රජයට. ඔයාලා මොකක්ද දැක්කද? නෑනේ. මම දැක්කේ නෑනේ වීඩියෝ එකේ. නෑ හොරන්නේ. දැන් මම පෙන්නන්න මොකද්ද දකින්නේ නැත්තේ කියලා. අපි දැන් පළවෙනි රහස බලමු. පළවෙනි රහස තමයි මෙන්න මේක. මේකේ ඉංග්‍රීසි තේරුම මේකේ සිංහල තේරුම තමයි මෙතන මොනවත් නෑ මෙතන යන්න. ඒ තමයි මෙතන ගහල් තියෙන්නේ. මේ මෙතන මොනවත් නෑ මෙතන යන්න. ඊට දෙවෙනි පොකුණ කියන්නේ මෙන්න මෙතන තියෙන මේ පොකුණ තියෙනවා. මේ පොකුණ තියෙන දේ තමයි පුදුමයි. දැන් අරක තියෙන්නේ මෙතන මොනවත් නෑ යන්නනේ. හරි ඒකත් රහසක් ඒක අවුලක් නෑ කියලා කියමුකෝ. ඒක මෙතන තියෙන දේ. මෙතන තියෙන දේ තියෙන්නේ ඊළඟ දොරලක මොන හරි රහසක් තියෙනවා කියලා තමයි මෙතන ගහලා තියෙන්නේ. මං ඉතින් ගායිස් මෙතන තියෙන හැම දොරක් ළඟටම ගියා. ඒ ඉතින් මොනවා රහසක්වත් නෑ මට නම් හම්බුනේ. ඔයාලත් ගිහලා ගායිස් රහසක් කියපු තිබ්බොත් එම කමෙන්ට් එකක් දාන්න. මොකද මම සියලු දත් නෙමෙයිනේ. මමත් හැමතැනම try කරා හම්බුන්නේ නෑ. ඔයාලත් බලලා තිබ්බොත් එම මට දාන්න මැසේජ් කමෙන්ට් එකක් දාන්න. බලමු. කාටද හම්බෙන්නේ කියලා. මට නම් හම්බුන්නේ නැහැ. මං හිතනවා ඔයාලා කාටද හම්බෙයි කියලා. bye guys. ඊළඟ වීඩියෝ හම්බෙමු. bye bye bye.